Hello everyone. අද අපි කතා කරන්න හදන්නේ අපි ආසම ෆිල්ම් එකක් වෙන Ice Age ෆිල්ම් එකේ ඉන්න මැමත් ගැන. එතකොට මෙයා ඉන්නේ Ice Age යුගයේ. ඒ නිසා තමයි ෆිල්ම් එකේ Ice Age නේ නේම් එක. ඉතින් මෙයාත් ඉන්නවා මේ ෆිල්ම් එකේ. අපි Ice Age වල කිං විදිහටත් නැත්නම් Ice Age යුගයේ රජා කියන විදිහටත් මේ මැමත් අලියව හඳුන්වන්න පුළුවන්. හැබැයි මේ අලි හිටියේ ජීවත් වෙලා හිටියේ ලක්ෂ 50කට විතර කලින් තමයි මේගොල්ලෝ මේ පෘථිවියේ හිටියේ. එක වර්ග ඉන්නා මැමත් ලගිනුත් හැබැයි මූලි මැමත් කියන ලොම් තියෙන මැමත් තමයි වැඩියෙන්ම ප්‍රසිද්ධ මැමත් අලිගේ මැමත් එලිෆන්ට්ස් ලගින් වැඩියෙන්ම ප්‍රසිද්ධ මේ මූලි මැමත් කියන එලිෆන්ට්. එතකොට මෙයාලා ඇත්තටම ජීවත් වෙන්නේ සයිබීරියාව, ඇලස්කාව, කැනඩාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව වගේ ඒ රටවල ගොඩාක් සීතල පැතිවල සමහරක් වෙලාවට ඒ උෂ්ණත්වය අපි ගත්තොත් සෙල්සියස් අංශක 50ටත් වඩා පහළ යන අවස්ථා තියෙනවා මේ රටවල් වල. එයාලා හිටපු ප්‍රදේශවල තියෙන උෂ්ණත්වය. එතකොට මෙයාලගේ මේ අපි ඉන්න අපේ ලංකාවේ දකින්න නැත්නම් අපේ ලෝකයේ අනිත් තැන්වල දකින්න ඉන්න අලින්ට වඩා මෙයාලා පොඩ්ඩක් වෙනස්. හැබැයි හැඩරුවෙන් වගේ වුණාට මෙයාලගේ ගොඩක් වෙනස්කම් තියෙනවා. අපි බලමු මොනවාද ඒ වෙනස්කම්. ඇයි ඒ වගේ වෙනස්කම් මෙයාලට හම්බෙලා තියෙන්නේ කියලා. පළවෙනි දේ තමයි මම කලින් කිව්වා වගේ මෙයාලා ජීවත් වෙලා හිටියේ ගොඩාක් සීතල පැතිවලනේ. එතකොට මෙයාලා හැදෙලා තියෙන්නම සීතලට ඔරොත්තු දෙන විදිහට. ඒ නිසා තමයි මෙයාලට සෙන්ටිමීටර් 90ක් විතර දිග ඝන ලොම් තට්ටුවකින් මෙයාලගේ ඇඟ හැදලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙයාලගේ සමට යටින් සෙන්ටිමීටර් 8ක් විතර ඝන මේද තට්ටුවක් තියෙනවා. එයාලව සීතලෙන් ආරක්ෂා කරන්න එයාලගේ ඇඟ සීතලට ඔරොත්තු දෙන විදිහට. ඒ වගේම මෙයාලට තියෙන හරිම චූටි කන් අර අපි දකින අලියාගේ තියෙන ලොකු කන් නෙවෙයි පොඩි කන් තමයි තියෙන්නේ. සහ එයාලගේ වලිගෙත් හරිම කෙටි වලිගයක් තමයි තියෙන්නේ. ඒ නිසා මෙයාලගේ ඇඟේ තියෙන ශරීර උණුසුම එළියට යන්න තියෙන ඉඩකඩ අඩු වුණා. ඒ නිසා යාලට සීතලෙන් ආරක්ෂා වෙන්න ගොඩක් වෙලාවට පුළුවන් වුණා. යාලගේ ශරීරයේ තියෙන උණුසුම එළියට යන්නේ නැති නිසා. ඒ වගේම යාලගේ දල ගැන කතා කරොත් සමහර වෙලාවල් වලට සමහර මැමත් අලියන්ගේ දල මීටර් 5ක් පමණ දිගට වැටුණා කියලා කියනවා. ඒ වගේම තමයි මෙයාලගේ බර කිලෝග්‍රෑම් 100කටත් වඩා වැඩි වෙනවා කියලාත් කියනවා. ඒ වගේම තමයි මෙයාලා මේ දල භාවිතා කරලා තියෙන්නේ. මොකද මේගොල්ලෝ කන්නේ කොළ වර්ග. එතකොට තනකොළ, එතකොට කොළ ಜಾති මෙයාලා ශාක භක්ෂක සතු වර්ගයක්. එතකොට ඒ දල භාවිතා කරා කියලා කියනවා. මේ පැටි මම කලින් කිව්වා වගේ ඉන්න පැටි හරිය සීතලයි, හිම තියෙනවා. එතකොට මේ හිම යට තියෙන තනකොළ හොයාගන්න එයාලා ඒ දල පාවිච්චි කරා කියලා කියනවා. ඒ වගේම තමයි සටන් කරන්න, ආරක්ෂා වෙන්න ඒ වගේ දේවල් වලටත් එයාලගේ දිග දල එයාලා පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම තමයි එයාලා ගොඩාක් විශාලයි. මම කලින් කිව්වා කිලෝග්‍රෑම් 100කටත් වඩා එයාලා ලොකුයි කියලා. ඒ වගේම තමයි එයාලා දිනකට එක දවසකට ආහාර කිලෝග්‍රෑම් 180කට වැඩි ප්‍රමාණයක් සහ වතුර ලීටර් 100කට ආසන්න ප්‍රමාණයක් එයාලට ඕන වෙනවා කියලා කියනවා එක දවසකදී එයාලට ජීවත් වෙන්න. ඒ වගේම මේ අලි උස මීටර් 4කටත් වඩා වැඩි. ඇත්තටම බර ටොන් 8ක් විතර වෙනවා. ඒ කියන්නේ දැන් අපි දකින විශාලතම අලියෝ ඉන්න අප්‍රිකාවේ ඉන්න අලියන්ටත් වඩා මේගොල්ලෝ හරිම විශාලයි. ඒ වගේම තමයි ඊටමත් අපිට පුදුම හිතෙන දේ තමයි සයිබීරියාවේ ශීතකල බිමෙහි, ඒ සයිබීරියාවේ තියෙන බිමෙහි අවුරුදු දහස් ගාණක් හොඳින් ආරක්ෂා වෙලා තියෙන මැමත් අලියන්ගේ සිරුරු හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහර සිරුරු තුළ ලොම් සම මාංශ පේශි සහ ආමාශය තිබූ අවසාන ආහාර පවා විද්‍යාඥයන්ට හොයාගන්න හම්බුණා කියලා කියනවා. ඒ නිසා විද්‍යාඥයන්ට ලේසියෙන්ම උන්ගේ DNA අරගෙන එක පරීක්ෂණ කරන්නත් හැකියාව ලැබලා තියෙනවා. ඒ වගේම තමයි මේ පරීක්ෂණ කරන කණ්ඩායම් අනාගතයේදී මැමත් ලක්ෂණ තියෙන අලියන් විහිකිරන්න ජාන තාක්ෂණය භාවිතා කරන්න පුළුවන්ද කියන එකත් හොයා ඉන්නවා. ඒ වගේම තමයි දැන් මේ වෙද්දි මැමත් අලියන් වඩ වෙලා ගිහිල්ලා තියෙනවා. අපිට ඒගොල්ලෝව දකින්න හම්බෙන්නේ නැහැ. විද්‍යාඥයන්ගේ අදහස වෙන්නේ Ice Age යුගයේ අවසන් වීමත් සමග දේශගුණයේ උණුසුම් වීම නිසා එයාලගේ වාසස්ථාන, එයාලට ජීවත් වෙලා ඉන්න බැරි වෙන එක, ඒ වගේම තමයි මේ මිනිස්සු එයාලව දඩයන් කරන්න ගත්ත එක මෙන්න මේ හේතු නිසා එයාලා වඩ වෙලා ගිහිල්ලා කියලා
කියනවා. ඒ වගේම තමයි දැනට අවසාන මැමත් අලියන් කීප දෙනෙක් ජීවත් වෙලා තියෙන්නේ වසර 4000කට පමණ පෙර. ඒ කියලා කියන්නේ ඊජිප්තයේ පිරමීඩ ඉදිවෙන කාලෙදිත් මැමත් අලියෝ කීප දෙනෙක් ජීවත්ව ඉඳලා තියෙනවා.